අයිබෝන් යාළුවනේ අද අපි දෙන්න තීරණය කරා මේ මෙයා හොරෙන් ඇවිල්ලා බලන හින්දා පෙන්නන්නේ මේ අපි දෙන්න තීරණය කරාද ඩන්සින නැල්ල බලන්න යන්න ඒත් එක්කම ඒකලා නාවල් පිටි පැත්තට තමයි යන්න හදන්නේ අපි දැන් ඉන්නේ ගම්පල නෝරෙලේ පාරේ හරියටම ඉතින් නෝරෙලේ පාරේ ගිහිල්ලා මට මතක විදිහට කුසල්ලාවෙන් හැරෙන්න තියෙනවා අපි පුඬුලෝයට තමයි යන්න ඕනේ ඉතින් අපිත් එක්ක යමු අද ගිහිල්ලා ඩන්සින නැල්ල බලමු ඒකලා තව මොනවද තියෙන්නේ කියලා බලලා දියැලි තියෙනවා නම් දියැලි view point තියෙනවා නම් view point මොනවද කියලා බලලා අනිත් පැත්තෙන් ගෙදරෙම ඉතින් දැන් ඉන්නේ අපි නෝරෙලිය පාරේ ගම්පල අපි දැන් ඉන්නේ පුස්සල්ලාව ටවුන් එකට කිට්ටුව ඉතින් පුස්සල්ලාව ටවුන් එකෙන් නෙවෙයි පුඬුලෝයට හැරෙන්නේ තවලන් තැන්නෙන් තමයි ඉතින් පුස්සල්ලාව ටවුන් එකත් පහු කරගෙන අපි නූරෙලි පාරේ ඉස්සරහටම යනවා දැන් අපි දැන් ඉන්නේ පුස්සල්ලාව ටවුන් එක පහු වෙලා කිලෝමීටර් 2ක් විතර උඩට වෙන්න එතන මෙතනින් තමයි චැරියට් පාත් ඒ වගේම ගැරදිගිනියල්ලට යන්න පුළුවන් තවත් එක පාරක් තියෙන්නේ. කියන්නේ පුස්සල්ලාව ටවුන් එක පහු වෙලා කිලෝමීටර් 2ක් විතර එනකොට වංගුවක් එක්කම වම් පැත්තට පාරක් තියෙනවා. මෙන්න මේ පාරේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම පන්සලකුත් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන තමයි තැන. බස් රෝඩ් එකක් තියෙනවා. මේ වංගුව යන්නේ මේ පාර තමයි චැරියට් පාත් ගැරන්ඩිගිනල්ලට යන්න පුළුවන් පාරක් තියෙන්නේ මෙන්න මේ පාරේ තමයි. ඉතින් අපි යන්නේ ඩන්සින නැල්ල බලන්න. ඉතින් මේ පාරේ තියෙනවා රම්බඩැල්ල ඒ වගේම දියැලි කීපයක්ම කෝණෑල්ල. ඉතින් ඒව නම් බලන්න මම මීට කලින් ගිහින් බලලා තියෙන නින්දා අපි ඩන්සින නැල්ලට යමු. අපි දැන් ඉන්නේ හරියටම තවලම් තැන්න ටවුන් එකේ. ඉතින් තවලම් තැන්න ටවුන් එකෙන් දකුණට හැරිලා තමයි පුඬුලෝයට යන්නේ. ඉතින් මෙන්න මෙතන බුදු පිළිමයකුත් තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ පාරේ ගියාම අපිට පුළුවන් කොත්මලේ ජලාශය බලන්න. ඒ වගේම නාවලපිටිය ටවුන් එක, ඒ වගේම පුඬුලෝ ඔය හරහා නෝරෙලට යන ලස්සන පාරකුත් පිටලා තියෙන්නේ මෙන්න මේ පාරේ තමයි. දැනට නම් මේ පාර ඇත්තටම හොඳයි. ඉතින් කාපට් පාරක් තමයි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඩන්සින නැල්ල ළඟටම යනකම් කාපට් පාරක් හම්බ වෙයි කියලා. අපි දැන් ඉන්නේ රම්බොඩෝයේ ගලාගෙන යන වල්හැව පාලම උඩ. ඉතින් අපිට ඈතින් කඳු පන්තියක් පේනවා. ඒ කඳු පන්තියට එහා පැත්තෙන් තමයි නූරෙලිය පිහිටලා තියෙන්නේ. ඒ වගේම මෙතන ලස්සන කුඹුරු ආයක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ දකුණු පැත්තෙන් ඉස්සරහට යන පාර දිගේ තමයි දැන් අපි ඉදිරියට යන්නේ. මේ පාරෙන් තමයි පුඬුලෝ ඔය නගරයට සහ නූරෙලියට යන්න පුළුවන් පාර පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ මෙතන පුවක් ගහල් ළඟින් සුදු පාටින් තිතක් පේනව නේද? ඒ තිත පෙනෙන්නේ පූණා ඇල්ල කඩා හැලෙන ආකාරය. ඉතින් පූණා ඇල්ල රම්බොඩ ඇල්ල ওই පැත්තේ තමයි තියෙන්නේ. අපි පාලමෙන් එහා පැත්තට ගිහින් බලමු කොහොමද පාලමේ එහා පැත්ත කියලා. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් අපි දෙන්න නිකන් මෙතන නතරුනේ කොහොමද කියලා බලන්න. අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද කියලා. මේ ඉන්නේ අපි දෙන්නගේ ගමන් සගයා. ඉතින් පොද වැස්සකුත් වැටෙනවා. මේ වැස්සෙම අපි දෙන්න පුඬුලෝයේ බලාගෙන තමයි යන්න තීරණය කරේ. ඉතින් ඉස්සරහට මොන වගේ ලස්සන දේවල් හම්බ වෙයිද කියලා අපි දෙන්න දන්නෙත් නැහැ. ඉතින් අපි ඉස්සරහටම ගිහින් බලමු මොනවද අපිට ඉස්සරහට හම්බ වෙන්නේ කියලා. ඉතින් චූටුවට පොඩි වැස්සක් යනවා. ඉතින් ඒ වැස්සෙම අපි ඉස්සරහට යනකොට අපිට මෙන්න මේ වගේ ලස්සන තැනක් හම්බුණා. මෙතන වතුර මාරම පිරිසිදුයි. ඒ වගේ මාරම සීතලයි. මේක හම්බුනේ පුඬුලෝ ඔය ටවුන් එකට කලින්. අපිට දැනගන්න හම්බුණා මේ පාරෙන් තලවකැලේටත් යන්න පුළුවන් කියලා. ඉතින් තලවකැලේට යන්න පුළුවන් කියන්නේ තලවකැලේ ඉඳලා හැටන් වලට, ඒ වගේම තලවකැලේ හරහා නුවරඑළියට යන්නත් පුළුවන්. ඒ වගේම තලවකැලේ ඉඳලා නාවලපිටියට යන්න පුළුවන්. තලවකැලේ නාවලපිටිය අතරමැද තමයි තියෙන්නේ
ඔයාලා දන්න කඩියන් ලෙන දියැල්ල. මේ දියැල්ලත් හරිම ලස්සනයි. ඒ වගේම ඔයාලට පේනව නේද? අපිට ඇහැට පේන්නෙම කොළ පාට. ඉතින් කොළ පාට වලින් පිරුණු කඳු යායවල්, ඒ වගේම සෑහෙන්න ගස් පිරලා තියෙනවා. ඉතින් මේ පාර හරිම ලස්සනයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ වගේම අපිට හම්බුනේ කාපට් පාරක්. දැන් ඔයාලට දැක ගන්න පුළුවන් මේ පූඳුලෝය ටවුන් එක. පූඳුලෝය ටවුන් එකේ දකුණු පැත්තේ තියෙනවා කෝවිලක්. ඉතින් අපිට කෝවිලෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ මෙහි බහුවිධ සංස්කෘතියක් තියෙනවා. ඒ කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් අය ජීවත් වෙනවා. ඒ වගේම අපිට කොත්මලේ ඩිපෝවත් මේ ටවුන් එකේ දැක ගන්න පුළුවන් වුණා. ඉතින් අපි කොත්මලේ ඩිපෝවත් පහු කරගෙන දිගටම ඉස්සරහට යන්න තීරණය කරා. කූඩුල ටවුන් එක පහුවෙලා කිලෝමීටරයක් එන්න කලින් මෙන්න මේ වගේ හන්දියක් හම්බෙනවා. මේ හන්දියෙන් වමට දාලා තමයි අපි යන්නේ. මාර ලස්සන මොකක්ද? දන්සිලන් මතුයාය. දියලි දාමයක් දැක ගන්න පුළුවන් වුණා බයික් එක එනකොට. ඉතින් අපි චුට්ටක් ළඟට ගිහිල්ලා බලන්න තමයි තීරණය කරේ. හරි ලස්සනයි. ඒ වගේම ඔයාලට පේන නැති අපි ජැකට් එකම දාගෙන ඉන්නේ. එනකොට වැස්සකට අහු වුණා. අපි තේ වැත්තක් මැදින් තමයි මේ දියලි ටික බලන්න යන්නේ. ඇත්තටම හරි ලස්සන දියලි සෙට් එකක්. ඒ වගේම උඩ ඉඳලා පහළට කඩන් හැලනවා ගොඩක් උස දියැලක් වගේ තමයි පේන්නේ නා. අපි ළඟට ගිහින් බලමු කොහොමද කියලා. ඉතින් අපිට නොදැනීම අපි ඩන්සිලන් දියැල්ල ළඟටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දියැල්ලේ හැඩ බලන්න උඩට ගිහින් එන්න තීරණය කරා. ඒ කියන්නේ දියැල්ලේ උඩත් බලාගෙන දියැල්ලෙන් උඩ මොනවද තියෙන්නේ? ඒ කියන්නේ දියැල්ලෙන් උඩ පාරේ මොනවද තියෙන්නේ කියලා බලන්න තීරණය කරා. ඉතින් බලන්නකෝ අද දියැල්ලේ වතුර ටිකක් වැඩි වගේ. ලස්සනට තියෙනවා. අපි උඩට ගිහින් එනකොට මං හිතන්නේ මිනිස්සුත් ගොඩක් අඩු වෙලා තියෙයි. ඒ හින්දාම අපි උඩට යන්න තීරණය කළා. උඩත් හරිම ලස්සනට තියෙනවා කියලා මම හිතනවා.
වගේ කියලා හිතෙන්නේ. ඒ වගේම බලක් තියෙනවා. මේ තමයි දියැල්ලේ උඩ කොටස. මේක ඩන්සිලන් දියැල්ලේ උඩ කොටස. මේ අපි උඩටත් ආවා. ඒත් එක්කම ඩන්සිලන් ඇල්ල බලාගෙන අපි උඩට ගියා. ලස්සන ලොකේෂන් ටිකක් තිබ්බ නිසා. මාරම ලස්සනයි. දැන් අපි දියැල්ල ළඟට ගිහින් බලමු කොහොමද කියලා. අපි දෙන්න ඩන්සිලන් ඇල්ල ළඟට අවිල්ල ඉන්නේ. ඩන්සිලන් ඇල්ල පව් කරගෙන අපි උඩට ගියා ටිකක්. උඩ කොහොමද කියලා බලන්න. උඩත් මාර ලස්සනයි. ඒ වගේම පුදුම සීතලක් තමයි තියෙන්නේ. එළියට යන පාරක් තමයි ඒ තරවතරේ නෝරේලිය පාරක් තමයි මේක උඩට යන්න තියෙන්නේ. ඩන්සිලන් ඇල්ල මහවැලි ගංගාවේ ශාඛාවක්. ඉතින් මහවැලියෙන් හැදෙන දියැලක් කියනවා නම් නිවැරදි. ඉතින් අපිට යන්න තියෙන කෝවිලක් ඇතුලෙන්. ඒ කෝවිල ඇතුලෙන් යන්න කලින් එළියෙන් කොහොමද කියලා බලමු. දේවල් මැදින් යන්නේ වෙයි කියලා. හැබැයි දේවල් මැදින් යන්න බෑ. මේ පැත්තේ අයිනේ. මේ මෙතන අයිනේ බහලා පිටට යන්න පුළුවන්. ෆොටෝ
ෆොටෝ ෂූට් එකක් යනවා. ඒ නිසා අපි දැන් මෙතෙන් දැන් නැතුව ඉමු. දේවාල ඇතුළෙමුත් යන්න පුළුවන් වගේ. අපි දේවාල ඇතුළෙමුත් ගිහිල්ලා බලමු. උඩටම යන්න පුළුවන් දේවාල ඇතුළෙන් ගියොත්. එහා පැත්තෙන් ගියොත් උඩටම යන්න බෑ. කියන්නේ දේවාල ළඟටම යන්න බෑ. මම කලින් දාපු වීඩියෝ ටික ගත්තේ අර පාලමේ එහා පැත්තෙන් ගිහිල්ලා පාලමේ එහා පැත්තෙන්. දැන් අපි මෙතන දේවාල ඇතුළෙන් ගිහිල්ලා බලමු කොහොමද කියලා. මම හිතන්නේ දේවාල ඇතුළේ යන්න අවසර දෙනවා. ගිහිල්ලා බලමු. Lagi dong, lagi dulu. Dia lihat dulu. Ini bahannya වෙනවා. ගෑන ළමයිට පුළුවන් ගෑන ළමයිත් බහලා එනවා හැබැයි. හලු මෙයාට බහින්න පුළුවන්. ඒක තමයි මාර්ගය. අර ගෑනම දැක්කම දකුණු කකුල යටේ කියනවා. දකුණු කකුල යටේ කියනවා. ඔය ඉතින් කියන්නේ මේක කියලා වම් කකුල යටේ කියනවා. පුළුවන් හලෝ. අර නෑ දැක්ක. බෑග් එක මං ගන්නනේ. දැක්කද? බෑ මිනිස්සෙක් කියනවා.